හායි කොහොමද ඔයාලට මං අද ඔයාලට අරන් ආවේ අපි නුවර ගියා මීට සති දෙකකට කලින් නුවර යනකොට පාර දෙපැත්තේ මං ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම මේ අරන් ආවේ. අපි හැමෝම දන්නවනේ දෙසැම්බර් මාසේ අපිට සුලිකුණාටුවක බලපෑම් ආවා කියලා. ඒකෙන් පස්සේ දෙසැම්බර් නෙමෙයි නොවැම්බර් මාසේ ආවේ. ඒකෙන් පස්සේ දෙසැම්බර් වෙනකොට මාසෙකුත් ගියාට පස්සේ නුවර පාරේ තත්ත්වය තමයි අපි මේ ගමන ගියේ දෙසැම්බර් 26 වගේ. ඒ යනකොට පාර දෙපැත්තේ අර නායකීය කොටස් තාමත් ඒ විදිහටම තියෙනවා. පාරේ යන්න පුළුවන්. පාර සම්පූර්ණයෙන්ම ක්ලියර් කරලා තියෙන්නේ. අනිත් කොටස් වල පාර දෙපැත්තේ තත්ත්වය කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඉන්නේ. ගොඩක් මේ නායම් වලට ලක් වෙලා තිබුණේ කෑගල්ල පහ වුණාට පස්සේ කඩුගන්නාවට කිට්ටු වෙනකොට කඩුගන්නාව ඉඳන් නුවර දක්වා කොටස තමයි ගොඩක්ම නායම් වලට ලක් වෙලා තිබුණේ ගල් පෙරලිලා ඒවා ඒ විදිහටම තිබුණා. තාමත් ඒ මාසයක් ගිහිල්ලත් ඒවා ඒ විදිහටම තිබුණා. ඒ ආශ්‍රිතවර කඩවල් එහෙම වල සෙනග අයින් වෙලා තමයි හිටියේ. ඒ වුණාට අර කැඩිච්ච ගෙවල් කඩවල් ඒ විදිහටම අපිට බලන්න තිබුණා. මේ තැන තමයි ඔයාලට මතක ඇති ඉස්සෙල්ලාම සුලිකුණාටුව පටන් ගත්තේ මෙන්න මේ හොටෙල් එකට ගලක් පෙරලිලා ධනුෂ් හොටෙල් කියලා කඩුගන්නාවේ ගලක් පෙරලිලා මං හිතන්නේ 8 දෙනෙක් හෝ 9 දෙනෙක් නැති වුණා එතන. මේ පහුනේ අපිට එතන. බලන්නකො මේ පාරේ මේ ලොකු පස් කඳු කඩාගෙන ඔක්කොම පාරට ඇවිල්ලා තියෙන විදිහ සම්පූර්ණයෙන්ම අර උඩ ඉඳන්ම කඩාගෙන ගල් පිටින්ම තමයි ඇවිල්ලා තියෙන්නේ පාරට.
මේ තමයි පේරාදෙණිය නගරයට පිවිසෙනකොට තියෙන මහවැලි ගඟ හරහා තියෙන පාලම. බලන්නකෝ පාලම යට දෙපැත්ත ඉර කොච්චර ගසාගෙන ගිහිල්ලාද කාදෙනේ වෙලාද කියලා මේ ගෙවල් ඔක්කොම ඇත්තටම ඔක්කොම තියෙන දැන් අවදානම් මට්ටමක පැත්තක්ම සමහර ගෙවල් කැඩිලා වැටිලා අනිත් ඒවා ගොඩක් අවදානම් මට්ටමේ තමයි තියෙන්නේ. ඉවුර යට ඕන ඊට හදාගෙන ගඟ ඊට යට ඕන ඊට ප්‍රමාණය අරගෙන තියෙන විදිය තමයි ඉතින් අපිට මේකෙන් පේන්නේ.